මේ පාඩමෙන් අද අපි ඉගෙන ගමු ජීවීන් පරිසරයට දක්වන අනුවර්තන ගැන. මේ අනුවර්තන කියලා කියන්නේ සතුන් තම පරිසරයට දක්වන හැඩගැසීම් වලට. මේ විදිහට සතුන්ව විවිධ විදිහට අනුවර්තනය වෙලා තියෙන්නේ. ඒ සතුන්ට ඒ පරිසරවල වල ලේසියෙන්ම ජීවත් වෙන්න ලේසි වෙන්න, තව විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්න, ඒ වගේම දඩයම් කරන සතුන්ට තමන්ගේ ගොදුර ගාවට ලේසියෙන්ම ළඟා වෙන්න තමයි මේ විදිහට සත්තුන්ව පරිසරයට හැඩ ගැහිලා තියෙන්නේ, නැත්නම් අනුවර්තනය වෙලා තියෙන්නේ. අපි උදාහරණ කිහිපයක් බලමු. මේ ජිරාෆ්ගේ බෙල්ල අනික් සත්තුන්ගේ බෙල්ලට වැඩිය ගොඩක් දිගට හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අනුවර්තනය වෙලා තියෙන්නේ. ඒ සතාට පුළුවන් එතකොට මේ වගේ උස ගස්වල තියෙන කොළ උනත් ලේසියෙන්ම ආහාරයට ගන්න. ඒක ඒ සතා දක්වන පරිසරයට දක්වන අනුවර්තනය. ඒ වගේම හාවන්ගේ කන් දෙක ගොඩක් දිගට සහ ලොකුවට තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් පැටස් ගාලා මේ විදිහට කන් දෙක උස්සන්න පුළුවන්. එතකොට පුළුවන් විලෝපිකයින්ගෙන් ආරක්ෂා වෙන්න. මොකද පොඩි සද්දයක් ඇහුණත් පුළුවන් එතකොට ඒගොල්ලන්ට හයියෙන් දුර ගිහිල්ලා හැංගෙන්න. ඒ වගේ අපි බලමු තව උදාහරණ කීපයක් මේ අනුවර්තන වලට. මේ ඔටුවෝ මේ කාන්තාරවල ජීවත් වෙන්න අනුවර්තනය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සත්තුන්ට පුළුවන් ඔටුවන්න පුළුවන් ගොඩ දවසක් වතුරයි කෑමයි නැතුව ඉන්න පුළුවන්. මොකද කාන්තාරවල කෑම වතුර ගොඩක් අඩුයිනේ. එතකොට මේ සත්තු මේ කාන්තාරවලට අනුවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ ඇසුත් මේ දූවිලි පරිසරයේ ඉන්නේ දූවිල්ල යන්නේ නැති විදිහට තමයි මේගොල්ලන්ගේ ඇසුත් හැදිලා තියෙන්නේ. ඒ වගේම මේ තාරාව් ගත්තොත් තාරාව් ගොඩක් වතුරේ ඉන්නේ. එතකොට මේගොල්ලන්ගේ මේ කකුල් එකින් එකට බැඳලා තියෙනවා, මේ හමකින් වගේ හමකින් බැඳලා තියෙනවා. ඇඟිලි එකින් එකට බැඳලා තියෙනවා හබලක් වගේ වෙන්න. එතකොට පුළුවන් වතුරේ ලේසියෙන්ම පීනලා යන්න පුළුවන්. ඒක මේ තාරාව් පරිසරයට දක්වන අනුවර්තනය. ඒ වගේම මේගොල්ලන්ගේ පිහාටුත් පොඩ්ඩක්වත් තෙමෙන්නේ නැහැ. වතුර ගෑවෙන්නේ නැති විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඒකත් මේ තාරාව් පරිසරයට දක්වන අනුවර්තනය වීම. ඒ වගේම සමහර සත්තුන්ගේ පාට පරිසරයේ පාටටම හැදිලා තියෙනවා. ඒකත් පරිසරයට දක්වන අනුවර්තනයක් තමයි. අපි ඒකට විශේෂයෙන් කියනවා වේශාන්තරණය කියලා. වේශාන්තරණය කියලා කියන්නේ අනුවර්තනයක්ම තමයි. ඒක ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණයත් එක්ක ගැළපීමෙන් හින්දා පරිසරයෙන් වෙන වෙනම ඒ සත්තුන්ව අඳුර ගන්න බැරි එකට තමයි වේශාන්තරණය කියලා කියන්නේ. එතකොට මෙතන මේ ලී කොටේ උඩ බකමුණෙක් ඉන්නවා කියලා අපිට කියන්න බෑ. එක පාටම කියන්න බෑ. මොකද ඒ ලී කොටේ පාටටම තමයි ඒ සතා වෙනස් වෙලා පාට වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ඒකත් පරිසරයට දක්වන අනුවර්තනයක් තමයි. ඒකට අපි වේශාන්තරණය කියලා කියනවා. ඒ වගේම තව උදාහරණයක් දෙන්න ගත්තොත් මේ පොළඟ. එතකොට වැලිවල ඉන්නේ මේ වැලිවල පාටමයි. එතකොට එක පාට දැක්කට හොයන්න බෑ. එතකොට මේ සතාට පුළුවන් තමන්ගේ ගොදුරු ගාවට ලේසියෙන්ම යන්න පුළුවන්. මොකද අනිත් සතුන්ට පේන්නේ වැලිවල පාට හින්දාම. ඒ වගේම මේ වගේ කොළ පාටට ඉන්න මේ ඇහැටුල්ලෙක් වගේ සර්පෙයින්ටත් පුළුවන් කොළ පාට නිසා තම පොඩි පොඩි සත්තු අල්ල ගන්නත් පුළුවන් ලේසියෙන්ම. ඒ වගේ උගුස්සෝ වගේ තමන්ගේ විලෝපිකයින්ගෙන් බේරෙන්නත් පුළුවන්. මොකද මේ ගස්වල පාටම හින්දා පේන්නේ නැහැ. ඒ වගේ අපි තව උදාහරණ කීපයක් බලමු. මේ විදිහට කටුස්සත් පරිසරයට අනුව හැඩ ගැහිලා තියෙනවා මේ විදිහට. එතකොට වෙන සත්තුන්ටත් කටුස්ස හොයා ගන්නත් බෑ. කටුස්සලත් පුළුවන් ලේසියෙන්ම පොඩි පොඩි සත්තුන්ව දඩයම් කරගන්න. ඒ වගේ මේ ගෙම්බත් මේ ලී කොටේ විදිහටම අනුවර්තනය වෙලා තියෙනවා. ඒ වගේ මේ මාළුවත් මෙතන මාළුවෙක්ද ඉන්නේ කියලාවත් හොයන්න බැරි තරමට අනුවර්තනයක් වෙලා තියෙනවා. අපි මේ පාට වෙනස් වීම නිසා දක්වන අනුවර්තනයට කියනවා වේශාන්තරණය කියලා. ඊට පස්සේ අපි බලමු මේ පාඩමටම සම්බන්ධ ප්‍රශ්නයක් මම අරගෙන ආවා.
දිව්‍යාගේ ශරීරයේ දූවිලි පැහැතිවීම සහ පොල්ලි පිහිටීම නිසා වෙනස් සතුන්ට වඩාත් පහසුවෙන් හඳුනාගත නොහැකි වේ. මෙසේ පරිසරයට අනුවර්තනය වී තිබීම හඳුන්වන්නේ. එතකොට අපි දැන් කතා කරා අපිට පරිසරයේ හැඩයට අනුව පරිසරයේ තියෙන පාටටම මේ සතාගේ දූවිලි පාටට පොල්ලි මේ දූවිලි පාටටම තියෙනකොට පරිසරයෙන් වෙන වෙනම අඳුර ගන්න බෑ. එතකොට ඒකට අපි කියනවා වේශාන්තරණය කියලා. එතකොට අපිට ලේසියෙන්ම උත්තරේ හොයා ගන්න පුළුවන් වේශාන්තරණය ලෙස. එතකොට දෙක තමයි උත්තරයට එන්නේ. ඊට පස්සේ මේ රූපාන්තරණය, කාලතරණය, පර්යටනය කියන දේවල් මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. මේ වීඩියෝ එකේ මොනවා හරි තේරුම් නැති දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.